It's nothing personal. I do the bleed, don't need to see me cry. 'Cause even if they understand, they don't understand. So then when I'm finished, I'm all about my business and ready to save the world. I'm taking my misery, making my bitch can be everyone's favorite girl. Hello everyone, welcome back to our YouTube channel. අපි අදත් ඔස්ට්‍රියාවල තියෙන ලස්සන පැත්තක් බලන්න ඇවිල්ලා ඉන්නේ. අපි අද කොහෙද ඇවිත් ඉන්නේ? අපි අද ඇවිල්ලා තියෙන්නේ ස්පෝට් ගැස්ටයින් කියන ගමට. ඉතින් මේක හරි ප්‍රසිද්ධ තැනක්. මාර අවුවක් තියෙන්නේ. වටේටම කඳු වලින් වට වෙලා මාරම ලස්සනයි, ඒක කියන්න වචන නෑ. එහෙනම් දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා ඉස්සෙල්ලම අපේ vlogs බලන්න යදනම් මතක ඇති ඔයා ගිහින් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න. අද අපි ලස්සන කඳු වලින් වට වෙච්ච පැත්තකට ආවේ hike එකක් යන්න. දැන් වෙලාව ඇති 2:20යි දැන් වෙලාව. අපි දෙන්න හදන්නේ මේ කඳු උඩටම ගිහිල්ලා hike එකක් යන්නේ. ඉතින් එන්න පිට එක්ක යන්න hike එක. කොහෙද අපේ කූඩ තියන් යන බල්ලකෝ? මොකද මේ කරන්නේ? පින්න ලස්සන පරිසරය ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරිම කාම්. මෙහි ඔස්ට්‍රියාවල ඇත්තටම තියෙන්නේ හයිඩන් ජෙම්ස් තියෙන විලේජස්. මාරම ලස්සනයි මෙහි තියෙන තැන්. ඒක ඇත්තටම අපි දැන් මේ වීඩියෝස් වලින් ෆොටෝස් වලින් බලනවට වඩා හරිම අමුතුයි. ඒක හරිම ලස්සන නේචර් එකක් තියෙන්නේ. Dan kemudian සීතලයි. මොකද ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ? ඉන්න කට්ටියක් යනවා වස්තු. ඉන්න ඔයාලත් අපිත් එක්ක ඔස්ට්‍රේලියාවේ සිරිනර ගන්න. Guys, just look at this view. මේ වටේටම කොළ පාටින් පිරීලා තියෙන්නේ. බලන්න ඔයාලට පේනවා තනිකරම කොළ පාටයි. මේකට ආපු ගම හිතට එන්නේ හරිම පීස්ෆුල් ෆීලිං එකක්. ඒක නම් වචන වලින් කියන්න අමාරුයි. ඇත්තටම මේ තරම් හරිම ලස්සනයි. Hello Vijay. Say hello. හරි. මාරම අවුවක් තියෙන්නේ. අතර මේක ගැන දැන් කියන්න දේවල් නැති තරම් ඔයාලට තියෙන්නේ වීඩියෝ එක ඉවර වෙනකන්. මෙහෙ තියෙන ලස්සන බලන්න විතරයි. ඉතින් එහෙනම් දිගටම අපිත් එක්ක වීඩියෝ එකත් එක්ක රැඳිලා මෙහෙ තියෙන ලස්සන බලන්න.
මහන්සිත් වගේ දැන්න. ඕ ලස්සනයිනේ. Wow. Hello. ඇස් දෙකින් කඳුළුත් වෙනවා අප්පා මගේ අවුවට වේ. මේ වගේ චූටි චූටි කහපාට මල් මෙහි හැමතැනම තියෙනවා. වෙන්ටගේ මේ ඔක්කොම අයිස් වලින් ඇහිලා තියෙන්නේ. දැන් අර උඩහට ගියන් පස්සේ මේ අයිස් පදින තැන් තියෙනවා මේ කේබල් කාර්ස් වලින් උඩට යනවා. ගිහිල්ලා මේ උඩ ඉඳලා පල්ලයට එනකම්ම ඒගොල්ලෝ ස්කී එකේ තමයි පහළට එන්නේ. මේක හරි ප්‍රසිද්ධ ස්පෝර්ට් ගස්ටයින් කියන්නේ ස්කී වලට. මේ දැනුත් වෙන්නේ නැති උඩට සාම හිම තියෙනවා මේ සමයකේ වෙලත්. ඉතින් මේ හරි ප්‍රසිද්ධයි ඉතින් ස්කී කරන්න. ඔයාලට පේනවද දන්නේ අර ඈතින් සුදු පාටට තියෙන්නේ ස්නෝ වෙච්ච ඒවා. ඒවා තාම ටික ටික දිය වෙන ගමන් තියෙන්නේ. සමයක උනාට තාම ඒවා දිය වෙනවා. මං හිතන්නේ ඊළඟ වින්ටර් වෙනකනුත් ඒවා ටික දිය වෙයි. මොකද ගන්න? ෆොටෝ එකක් ගන්න නැහැ. වීඩියෝ ගන්න. දැන් බබා වට්ටම් මහන්සියේ මැරෙන්න වගේ. අම්මා බඩත් කරමු. ඉතින් අර මොකද? අනේ අයිය පැටවුනුත් ඉන්නවා. එන්න වීඩියෝ චූටි අය ඉන්නවා. යන අතරමඟ මෙන්න මේ වගේ පොඩි කැෆේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. මෙහෙන් යන්න පුළුවන් ඉතින්. යා කරන්ට් එකට වලදී දැන් අපි අර ඈත පේන්නේ දියාල ළඟට තමයි යන්න හදන්නේ. මෙහි අය දියාලට කියන්නේ වස්සෆෝල් කියලා. අපි දැන් යන්න හදන්නේ එතනට. හැබැයි ටිකක් යන්න ඕනේ. කමක් නැහැ ඉතින් හයි කියන්නේ ආවේ කඳු නගින්නනේ ආවේ. නගින්න වෙනවා. ඕ අමාරුයි. ඕ Basta.
බෑ කොච්චර කියලා යන්න බහින්න ලේසුනන් නගින්න බෑ අපි යන්නට ඈත පේන දියල්ල බලන්න තමයි යන්නේ යා සෑහෙන දුරක් ආවා තව ටිකයි තියෙන්නේ කියලා අයියා කියනවා මොන ටිකද ඔස්ට්‍රේලියාව ගොඩක්ම ප්‍රසිද්ධ මේ දියැලි වලට මෙහි හැමතැනම වගේ මේ වගේ කඳු වලින් හඳු මැදි එන දියැලි සෑහෙන්න තියෙනවා හැම තැනම වගේ මේක විතරක් නෙමෙයි හැම තැනකම වගේ තියෙනවා හරියට අපේ ලංකාවේ තියෙන මුහුද වගේ කඩවැටෙන්නේ නැතිනේ ඕ අනේ ආසයි පට්ට මාරේ කන්ද නගින්න බෑ කිව්වා කියලා අපේ හස්බන්ඩ් මග නැවතුණා. ඇත්තටම යන්න බෑ මාර කන්දක් තියෙන්නේ. මමයි බෑ කිව්වේ. ඔළුවට තියෙනවා. ළඟයි කිව්වා ළඟනේ අර මේ වගේ පොඩි පාරවල් වලින් නගලා තමයි යන්න ඕන. අර තියෙන පල්ලෙහා බලනකොට තියෙන view එක. මහන්සි. මන් දන්නේ මෙහෙම මිනිස්සු නම් හරි ආසයි හයික් යන්න. අර එන්නේ රණ්ඩු කෙක්ක. අද වීඩියෝ එකේ කියන්න දේවල් නැහැ බලන්න තියෙන්නේ ලස්සන. නේ? අනිවාර්යයෙන්. කියන්න දේවල් නැහැ මෙහි කට්ටිය ඉන්නේ හයික් කරන්නයි ස්කීන් කරන්නයි. ඉතින් කියන්න දේවල් නැහැ ලස්සන බලන්න. අවුවනම් ටිකක් බැස්සා අපි හිතාගෙන ආවේ අතර කෙරවලේ තියෙන දියැල බලන්න යන්න එතනට යන්න බෑ මොකද අපිට ටයිම් එක මදි අන්තිම බස් එක මෙහේ ඉඳලා බෙඩ්ගස්ටයින් වලට තියෙන්නේ 5ට ඉතින් අපි දැන් ඊට කලින් 15ට බහින්න ඕනේ ඉතින් ඒ නිසා අපි හිතුවා අදට මෙතනින් නවතිනවයි කියලා මොකද අපි අද ආවෙත් මේ දවල් වෙලා උදෙන්ම නෙවෙයි ආවේ සාමාන්‍ය හයික් යන අය උදේ පාන්දර එනවා. අපි ආවෙත් ගෙදරින් ආවෙත් අපි 12 පහ වෙලා මොකද අපේ හස්බන්ඩ් හොඳටම නිදාගත්තා. ඉතින් දැන් අපි ආයෙ 15ට බහිනවා. ආසාවට කන්ද නැග්ගා යන්න යන්න තව දුර අර බොන්නර ඈත පේන්නේ ඒක ළඟට යන්න යන්න තව ඈතයි. යන්න බෑ. පේන්ද 5ට බහිනවා. මොනවාද දියල්ලේ සද්ද ඇහෙනවනේ. ළඟට ගියාම නම් ලස්සන නැති උනට යන්න බෑ.
බස් එක මිස් වුණොත් අපි ආයෙ හෙට උදේ 9 වෙනකන් ඉන්න ඕන. මෙහෙ කැම්පින් කරන්න දෙන්නේ නැතුව ඇති නේද? ඈ? සත්තු නැද්ද අයියේ මේවල? පල්ලෙහා තියෙනවා ලස්සන පාරවල් ටික. බලමු අපිට ටයිම් එක තිබ්බොත් අපි ඒ පැත්තට යමු. අපි දැන් මේ බැහැගෙන යනවා පහළට. පය දෙකක් විතර නැග්ගද? පය දෙකකට වඩා නැග්ගද මන් දන්නේ. මන් දන්නේ. කෑහෙන්න නැග්ග. දැන් බහිනවා. එන්න දැන් අපිත් එක්ක බහින්න. බල්ලොත් ජරා කරලා වගේ තියෙන. අපි මෙහෙම නගින්න මේ කම්මැලි වුණාට අපි නෙවෙයි මමද දන්නේ. මෙහෙ මිනිස්සු නම් හරිම කැමති මේ නගින්න. කඳු අර අතන අයියර වතුර මේකත් තිර යන්නේ. යා. පුළුවන් යන්නේ. බයයි ඉස්සරහ. බල. බඩත් කෑ ගහන්න දැන් බඩත්. මගේ දැන් ඇඟ පහනවා වගේ අර තනකොළගේ. මොනවද? නිකන් මේකකින් නේ බොන්න පුළුවන්ද? ඕනේ යන්නේ. අන්න අර ඇති වතුර එනවා. කඳු වලින් එන වතුර ඒක බලන්න යන්නේ හැදුවේ බෑනේ. මහන්සිය. අපේ පාර. අපි යන්න අර උඩටම නැග්ගා. අර ළඟටම වගේ ගියා. පේන්නේ නැහැ මේක. පාර පේන්නේ දියල්ලන ළඟයි වගේ පේනවා. යන්න ඒක දුර වෙනවා. දැන් නම් හරි සනීපයි වෙදර් එක නම්. අර අවුව ගතිය වැස්සනේ දැන් අවුව නැහැනේ. ඒ නිසා හරි සනීපයි ඇඟට එන කූල් එකක් දැන් නේ. ඔයාලට ඇහෙනවද නිකන් සද්දයක්? බෙල් එකක් වදිනවා වගේ. අර ඇතින් පේන්නේ මෙහි ඉන්න කවුස්ලා ඒගොල්ලන්ගේ මේ බෙල්ලෙ අර ගෙජ්ජියක් වගේ දාලා තියෙනවා. ඒ ගෙජ්ජිය තමයි බෙල්ලයක් වගේ හයියෙන් වදින්නේ. ඕනි මේ දලඹුත් ඉන්නවා. මේ ගෑවුනොත් චොපිරි. දැන් වෙලාව 5 කිට්ටු කරලා තමයි. දැන් අපි පහලට ගිහින් ටයිම් තිබ්බත් මොනහරි කනවා. කාලා අපි ආය ගෙදර යන්න යන්නේ. මෙතන මෙහෙ තියෙන නිකන් කැෆේ එකක්. මේ අපි කන්ද නැගලා එන හරිය.
Nur muss man da sagen, es ist ja. Hallo. ගෙච්චි හැමෝටම නෑ Cold? Nee, mage baba. අපි දෙන්න පැයක් විතර තිස්සේ කෑවා එතන තිබ්බ මේ ඔස්ට්‍රියන් ට්‍රැඩිෂනල් ෆුඩ්ස් වගේ අරබි ෂෝක් හැබැයි ෆුල් නේද? වන්ඩිෆුල් ඇත්තටම ඔස්ට්‍රියා කියන්නේ ඔපචුනිටිස් ගොඩක් තියෙන කන්ට්‍රිය එකක් එඩියුකේෂන් ජොබ්ස් වර්ක් ලයිෆ් හැමදේම නිසා ඇත්තටම මෙහෙට එන්න ගොඩක් මිනිස්සු ට්‍රයි කරනවා හැබැයි life here is not always easy cost of living sometimes can be high
especially in cities like Vienna, Innsbruck වගේ නම් ගොඩ හයි වෙන්නත් පුළුවන් ලෝ වෙන්නත් පුළුවන්. අපි ඉන්නේ බැඩ්ගස්ටයින් කියන සිටි එකේ. ඒක නම් ගොඩක් හැමදේම වගේ ගොඩම එක්ස්පෙන්සිව්. එහෙනම් අදට අපි අපේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ දවසක ඔස්ට්‍රේලියාවේ තියෙන ලස්සන බලන්න කැමති නම් ආයෙ දවසක අපි වීඩියෝ එකක් අරගෙන එනකම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.